අද ප්‍රොඩක්ට් රිවිව් එක. මං හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මේ channel එකේ දෙවනි ප්‍රොඩක්ට් රිවිව් එකත් ඔයාලා වෙනුවෙන් අරන් එන්න පුළුවන් වෙයි කියලා. මම ගොඩක් කැමතියි ප්‍රොඩක්ට් රිවිව් කරන්න. ඒක නිසාම මම හිතුවා දෙවනි ප්‍රොඩක්ට් රිවිව් එකක් අනිවාර්යයෙන්ම ඔයාලට පැය 24ක් යන්නත් කලින් අරගෙන එනවා කියලා. ඉතින් අද අපිත් එක්ක රිවිව් එකට මම අරගෙන ඉන්න ප්‍රොඩක්ට් එක තමයි කියන විදිහට නම් formulated caffeinated beverage. ඔයාලට පේනවා ඇති red color ඒකට මැච් වෙන තමයි මම මේ ජර්සි එකත් ඇන්දේ. මේකේ නම Sting. සාමාන්‍යයෙන් අර sharp නැත්නම් poisonous වගේ අර්ථයක් තමයි ගෙනත් දෙන්නේ. මේකේ මේ Sting කියන එකේ අර්ථයත් එක්කම මේකේ logo එකටත් තියෙන්නේ මේ scorpion කෙනෙක් ගෝනුස්සෙක්. ඉතින් හිතා ගන්න පුළුවන් මේකේ නම තියෙන්නේ Sting කියලා තමයි තියෙන්නේ. මේ සිංහලෙන් උද්ගහලා තියෙනවා. හරි. මේක මිලිලීටර් 250ක් වෙන formulated caffeinated beverage එකක්. සකසන ලද කැෆීන් සහිත පානයක්. මිලිලීටර් 250ක් තියෙනවා. එතකොට මිලිලීටර් 100ක තමයි ග්‍රෑම් 6.8ක් තියෙන්නේ. එහෙනම් අපි අද මේ ප්‍රොඩක්ට් එක සම්පූර්ණයෙන් රිවිව් කරලා බලමු. ඉතින් යාළුවනේ රිවිව් කරන්න පටන් ගන්න කලින් ඔයාලට ඉල්ලන්න තියෙන්නේ මේක මගේ දෙවෙනි channel එක. ඔයාලා මාත් එක්ක එකතු වෙනවනේ FitGeek Facebook page එක, Instagram page එක, ඒ වගේම TikTok channel එකෙන් අවුරුදු 12ක් තිස්සේ ඔයාලා FitGeek page එකත් එක්ක එකතු වෙනවා. සහ FitGeek YouTube channel එකත් එක්ක එකතු වෙනවා. මේ review by FitGeek channel එක YouTube channel එක මම හැදුවේ ඔයාලා වෙනුවෙන්ම විශේෂයෙන්ම product review කරන්න. ඒකට හේතුව තමයි ගොඩාක් වෙලාවට අපි නොදැනුවත්ව ගොඩක් අපිට අපේ ශරීරයට නුසුදුසු ආහාර වර්ග ආහාරයට ගන්නවා ඉතින්. ඒක නිසාම ඒ ගැන දැනුවත්ව ආහාරයට ගන්න කියලා තමයි. මම කියන්නේ නවත්තන්න, කන්න එපා, බොන්න එපා, ඩයට් කරන්න, ස්ට්‍රික්ට් ඩයට් ප්ලෑන් වලට යන්න, කාබ්ස් සීරෝ කරන්න කියලා මම කියන්නේ. මම කියන්නේ මම ප්‍රොමෝට් කරන්නේ ගොඩාක් වෙලාවට මේ මයින්ඩ්ෆුල් ඊටින් පැටර්න් එක. මයින්ඩ්ෆුල් ඊටින් පැටර්න් එකක ඉන්න ඔයාට පුළුවන් ඕන දෙයක් එන්ජොයි කරන්න, රස විඳින්න. හැබැයි ප්‍රමාණාත්මකව. හරිද? මොඩරේෂන්ස්. ඒකට ප්‍රොමෝට් කරන්න තමයි මම මේ රිවිව් බයි FitGeek ප්‍රොඩක්ට් සර්විසස් ඒ වගේම මේ වගේ ආහාර පාන ඔයාලට රිවිව් කරන්න. එහෙනම් අපි වැඩි කතා කරන්නේ නැතුව ප්‍රොඩක්ට් එක සම්පූර්ණයෙන් රිවිව් කරමු. හරි. මේකේ විශේෂයෙන්ම මම පළවෙනියටම දකින දෙයක් තමයි මේකේ තියෙන මේ විශේෂිත නම. මේකේ තියෙන්නේ formulated caffeinated beverage. ඒ කියන්නේ සකසන ලද කැෆීන් සහිත පානය. formulated කියන්නේ formulated සාමාන්‍යයෙන් යොදාගන්නේ මොනවා හරි ස්පෙસિෆික් ඉන්ග්‍රීඩියන්ට් එකතු කරලා හදාගත්ත දෙයක්. caffeinated beverage. caffeinated beverage කියන්නේ කැෆීන් එකතු කරලා හදාගත්ත ඩ්‍රින්ක් එකක් තමයි මේක, පානයක් තමයි ඔයාලට හම්බෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ caffeinated drinks නැත්නම් කැෆීන් එකතු කරන ලද පානයන් ගොඩක් වෙලාවට මූලිකවම අරමුණු කරන දේවල් තමයි එනර්ජි එක, ඇලර්ට්නස් එක, ඒ වගේම ෆෝකස් එක. ඒක නිසාමනේ අර ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නේ. මට මතකයි අපි යුනිවර්සිටි ඉන්න කාලේ සමහරු රෑ එන වැඩ කරන්න ගොඩාක් වෙලාවට ඔය Red Bull හරි මොනවා හරි ඔය වගේ caffeinated drink එකක් පාවිච්චි කරනවා. එනර්ජි drink එකක් කියලා හිතාගෙන පාවිච්චි කරනවා. mentally focus එක තියාගන්න, එනර්ජි එක, ඒ වගේම alertness එක තියාගන්න. ඒක සමාන ප්‍රසිද්ධ products තියෙනවා. මොනවාද කියලා ඔයාලා දන්නවා. internationally ගොඩක් ප්‍රසිද්ධ brand තමයි Monster, Red Bull, V Energy වගේ මේ වගේ caffeinated drinks ඕන තරම් තියෙනවා. ලෝකේ ගොඩක් ජනප්‍රියයි. හැබැයි ගොඩක් රටවල මේ වගේ caffeinated drinks වලට තියෙනවා ලිමිට් එකක්. strictly limit කරලා තියෙනවා මේකට එකතු කළ යුතු කැෆීන් ප්‍රමාණය. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව වගේ රටවල එනර්ජි ඩ්‍රින්ක්ස් වල මේ විදිහට formulated caffeinated beverage කියලා ගහලා තියෙන එක කොමන් දෙයක්. හැබැයි ඕස්ට්‍රේලියාවේ මේ සඳහා නීති පද්ධතියක් තියෙනවා. ඒ කියන්නේ මේකට strictly define කරපු ප්‍රමාණයන් ඕස්ට්‍රේලියාවේ food regulations වල තියෙනවා. මිලිග්‍රෑම් 140යි මිලිග්‍රෑම් 320යි අතර ප්‍රමාණයක් තමයි සාමාන්‍යයෙන් මේ වගේ caffeinated drink එකකට පාවිච්චි කළ යුත්තේ කියලා ඕස්ට්‍රේලියාවේ food regulations වල තියෙනවා. ඒ වුණාට ශ්‍රී ලංකාවෙත් මේ වගේ පාවිච්චි කරන්න පුළුවන් වුණාට ගොඩාක් ශ්‍රී ලංකාවේ regulations බේස් වෙන්නේ 1980 ශ්‍රී ලංකන් ෆුඩ් ඇක්ට් නම්බර 26 හරි මේ මෑත කාලයේදී පනවපු ෆුඩ් ලේබලින් රෙගියුලේෂන්ස් වලට අනුකූලවයි. ස්ට්‍රික්ට්ලි පාලනය කරවතු මේ වගේ බෙවරේජ් වලට මේ වගේ කැෆිනේටඩ් බෙවරේජ් සඳහාම වෙන්වුණු ලිමිට් සඳහන් කරපු අර ඕස්ට්‍රේලියාවේ වගේ
වෙන් වුණ ස්ට්‍රික්ට්ලි ලිමිට් එකක් නැහැ. ඒ කියන්නේ ජෙනරල් ෆුඩ් ලෝස් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසාම ඔයාලා දකිනවා ඇති ගොඩක් වෙලාවට Red Bull වගේ දේවල් ලංකාවේ විකුණනකොට ගොඩාක් වෙලාවට එයාලට පාවිච්චි කරන්න බෑ මේ ලේබලින් රෙගියුලේෂන්ස් අප්ඩේට් වෙලා තියෙන නිසා ලංකාවේ ෆුඩ් ලේබලින්ස් වල power, energy, boost වගේ ටෙක්ස් පාවිච්චි කරන්න බෑ. මොකද මේකෙන් ඒ වගේ දෙයක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ වගේ ඩ්‍රින්ක්ස් වලින් ඇත්තටම performance enhance කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා බොරු සඳහන් කරන්න බෑ. හරි යාළුවනේ. ඊට පස්සේ අපි බලමු මේකේ තියෙන sugar content එක. හරිද? මේකේ sugar content එක බැලුවාම සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක 6.8ක් තියනවා කියන්නේ 250ක සාමාන්‍යයෙන් ග්‍රෑම් 17ක් වගේ වැඩි ප්‍රමාණයක් මේකේ අඩංගු වෙනවා. ඒ වගේම මේකේ no protein, no fats. complete drink එකක් නෙමෙයි. ඒ වගේම සෝඩියම් මිලිග්‍රෑම් 118ක් එක සර්වින් එකක අඩංගු වෙනවා. එතකොට සෝඩියම් සහ sugars තමයි මේකේ වැඩිපුරම තියෙන්නේ. ඊට පස්සේ අපි යමු මේකේ ඉන්ග්‍රීඩියන්ට් සෙක්ෂන් එකට. ඉන්ග්‍රීඩියන්ට් සෙක්ෂන් එකේදී තමයි අපිට ගොඩක් වෙලාවක් වැය වෙන්නේ මේ ගැන කතා කරන්න. මොකද මේක ගොඩාක් වෙලාවට මේ එකතු කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන අපි අවධානය දිය යුතුයි. මොකද මේක මෙයාලා ක්ලේම් කරන විදිහට කැෆිනේටඩ් ඩ්‍රින්ක් එකක් නිකන් අපි ගන්න සාමාන්‍යයෙන් එනර්ජි ඩ්‍රින්ක් එකක් විදිහට මිල රුපියල් 120ක් විතර අඩු ප්‍රමාණයක් තියෙන වෙන කැෆිනේටඩ් එනර්ජි ඩ්‍රින්ක් එක කම්පෙයාර් කරලා බලනකොට මේ වගේ ඩ්‍රින්ක් එක ගාණ අඩුයි. ඒක නිසා ගොඩක් දෙනෙක් මිලදී ගන්නවා. එතකොට අපි ඇත්තටම බලන්න ඕනේ ඉන්ග්‍රීඩියන්ට් සෙක්ෂන් එකේ තියෙන්නේ මොනවද කියලා පරිස්සම්. හරි. මේන් ඉන්ග්‍රීඩියන්ට් එක. මේකේ වැඩිපුරම තියෙන්නේ කාබනේටඩ් වෝටර්. කාබනේටඩ් වෝටර් කියන්නේ යාළුවනේ වතුරට කාබන් ඩයොක්සයිඩ් ඉන්ජෙක්ට් කරලා මේක අර බබල් ගතිය, මේක අර ස්ප්‍රයිට්, ෆැන්ටා, 7 up, කොකා කෝලා වගේ මේ බබල් ගතිය ගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ඒ වගේම දෙවෙනි ඉන්ග්‍රීඩියන්ට් එක විදිහට මේකේ අඳුන්වන්නේ සීනි අනිවාර්යයෙන්. ග්‍රෑම් 17ක්ම තියෙනවනේ. මිලිලීටර් 251 සර්වින් එකක. හරි. ඊළඟට මෙයාලා කියන තියෙන විදිහට ඉන්ග්‍රීඩියන්ට් සෙක්ෂන් එක මෙයාලා පාවිච්චි කරනවා ඇසිඩිටි රෙගියුලේටර්ස්. ඇසිඩිටි රෙගියුලේටර්ස් පාවිච්චි කරන්නේ pH අගය මේන්ටේන් කරන්න. ඉතින් මෙයාලා මේ වැඩේට රෙගියුලේටර්ස් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. පළවෙනි එක තමයි INS 330. ඒ කියන්නේ සිට්‍රික් ඇසිඩ්. ඒ වගේම IN 331 සෝඩියම් සිට්‍රේට් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ දෙකම පාවිච්චි කරාම ගොඩක් වෙලාවට මම හොයලා බලුවාම ආපු දෙයක් තමයි ටේස්ට් එකට ඒක ලොකු බලපෑමක් ඇති කරනවා. ඇසිඩිටි රෙගියුලේටර්ස් දෙකක් සහ කීපයක් පාවිච්චි කරන එකෙන් ෂෙල් ලයිෆ් එක වැඩි කරන්නත් මෙයාලට ඒකෙන් බෙනිෆිට් එකක් විදියට හම්බ වෙනවා. හරි. එතකොට අපි කතා කරමු මේකේ රසය ගැන. අපි රසය පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමුද? මම මේක ටෙස්ට් කරන්න යන්නේ නැහැ ගොඩක්. මොකද රෑ නිසා. නමුත් රිවිව් එක නිසා පොඩ්ඩක් පාවිච්චි කරලා බලනවා. මේක නිසා තමයි මේ මම කිව්වේ කාබනේටඩ් වෝටර්. මේකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක. හරි. ටේස්ට් එක බලමු. ගොඩක් බොන්න බෑ යාළුවනේ මේ මම රෑ වෙලානේ කරන්නේ. රෑ වෙලා තමයි මේ වීඩියෝ එක ෂූට් කරන්නේ. එතකොට මේ වගේ කැෆිනේටඩ් ඩ්‍රින්ක් එකක් බිව්වොත් එහෙම රෑට මගේ ස්ලීපින් සයිකල් එකට, ඒ කියන්නේ නිදා ගන්න රටාවට ඒක ලොකු බලපෑමක් ඇති කරනවා. ඒත් එක්ක මේ වගේ රෑට බිව්වහම ඔයාලා දන්නවනේ නිින්ද නැති වෙනවා, රෙස්ට් එකක් නැති වෙනවා. ගොඩක් වෙලාවට ස්ට්‍රෙස් හෝමෝන් වැඩි වෙනවා. ඒ වගේ වෙලාවක කැෆීන් සහිත පානයන් බොනකොට ගොඩක් වෙලාවට එතකොට ඔයාලට හොඳ නිින්දක් හම්බෙන්නේ නැහැ. එතකොට හොඳ රෙස්ට් එකක් හම්බෙන්නේ නැහැ. මොකද මම දවස් 30ෙම ක්ලයන්ට්ලත් එක්ක මහන්සි වෙලා මේ වගේ එකක් රැට බිව්වා කියන්නේ මගේ රිකවරි ඩේ එක වේස්ට් වෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ දෙයක් රැට බීමට සුදුසු නැහැ. ඉතින් ඒක නිසා ඇත්තටම රැට බීමට නෙමෙයි උදේටත් සුදුසු නැහැ කියලා ඔයාලට තේරෙයි මේක මම රිවිව් කරගෙන යනකොට. හරි. මේක ටේස්ට් එක ගත්තාම මේකේ තියෙන්නේ මේ බෙරි ටේස්ට් එකක් හරිද? මේ බෙරි ටේස්ට් එක එන්නේ නැචරල් ෆ්ලේවර් එකක් නෙමෙයි. ඔයාලට අර මතකද අපි යෝගට් ගැන කතා කරනකොට අන්තිම රිවිව් වීඩියෝ එකේදී යෝගට් ගැන කතා කරනකොට මම කිව්වා නැචරල් අයිඩෙන්ටිකල් වැනිලා ෆ්ලේවර් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඒක මේ ප්ලාන්ට් බේස් එකක් නෙමෙයි. ලැබ් එකේ නිපදවපු මෑන් මේඩ් ෆ්ලේවර් එකක්. ඒ වගේම තමයි මේකට පාවිච්චි කරන්නේ නැචරල් අයිඩෙන්ටිකල් වැනිලා ෆ්ලේවර් එක. නැචරල් අයිඩෙන්ටිකල් බෙරි ෆ්ලේවර් එක. මේ ටේස්ට් එක ආටිෆිෂල් ටේස්ට් එකක්. මේක හදන්නෙත් ලැබ් එකේ. මෑන් මේඩ් එකක්. ප්ලාන්ට් බේස් නෙමෙයි, නැචරල් නෙමෙයි. ඊට පස්සේ අපි බලමු මේකේ කලර්ස්. දැන් මේකේ බෙරි ෆ්ලේවර් එක එහෙම කිව්වම දැන් ඔයාලට අදහසක් එනවා අන්නේ මේකේ තියෙනවනේ මේ බෙරි ෆ්ලේවර් එක, මේ රෙඩ් කලර් එක. මේකේ තද රතු පාටම තියෙන්නේ. එතකොට ඒකවත් නැචරල්. අපි බලමු. මේකේ යාළුවනේ මේ තියෙන මේ රෙඩ් කලර් එක ඒකත් ආටිෆිෂල් කලර් එකක්.
INS 129 කාණ්ඩයට අයත් වෙන රෙඩ් කලර් එක. ඒක ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා ඇති ගොඩක් වෙලාවට මේ වගේ කලර්ස් ඕවර් ඒ කියන්නේ අදාළ ප්‍රමාණයට වඩා වැඩිපුර පාවිච්චි කරන එක. හිතන්නකෝ දැන් මේ බෝතල් 3-4ක් එක දිගට බොනවා කියලා ඔයාලා රෑ වැඩ කරනවා. මේ වගේ පාවිච්චි කරනකොට අර ඩේලි ලිමිට් එකට වඩා ඔයාලා WHO එක හරි AHA හරි මොකක් හරි ඇසෝසියේෂන් එකක් හෙල්ත් ඕගනයිසේෂන් එක හරි පනවපු ලිමිට්ස් වලට වඩා වැඩිපුර පාවිච්චි කරොත් මේ වගේ වෙලාවක විශේෂයෙන්ම අපේ චූටි ළමයින්ට හරිද මේක දැන් ගහලා තියෙනවා කොහමද අවුරුදු 12කට අඩු කට්ටියට පාවිච්චි කරන්න එපා කියලා. නමුත් මම දැක්කා මේක ළමයින්ටත් අරන් දෙනවා. හරිද? අම්මලා තාත්තලා ළමයින්ටත් අරන් දෙනවා. මේක නොදැනුවත්ව තමයි ඒක අරන් දෙන්නේ. මේක ඇත්තටම අවුරුදු 12ක බාල වයස්කාර කෙනෙකුට සහ ප්‍රෙග්නන්ට් කෙනෙකුට හොඳ නැහැ. ඒකට හේතුවත් මම කියන්නම් ඉස්සරහට. ඒ වගේම තමයි මේකේ තියෙන මේ කලර් එක INS කාණ්ඩාංකය INS 129 රෙඩ් කලර් එක භාවිතය වැඩි වුණොත් විශේෂයෙන්ම හයිපර් ඇක්ටිවිටි එක ළමයින්ගේ ඇතිවීමේ හැකියාවක් තියෙනවා කියලා රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා. ඉතින් ඒක නිසා තාමත් රිසර්ච් කරනවා. ඒක නිසා වැඩිපුර මේ වගේ දේවල් පානය කිරීම නම් සුදුසු නෑ විශේෂයෙන්ම ඔයාලගේ. හරි. ඊට පස්සේ මම ටේස්ට් එක මේකේ බලනකොට මේකේ සීනි නම් තියනවා නැති වෙන්න. හරිද? සීනි නැති වෙන්න විතරක් නෙමෙයි මේකට ස්වීට්නර්ස් උත් දාලා තියෙනවා. ස්වීට්නර්ස් මොනවද කියලා බලන්න. ස්වීට්නර් විදියට එයාලා පාවිච්චි කරන එකක් තමයි ඇසිසල්ෆේන්. ඒ කියන්නේ සීනි වගේ 200 ගුණයක් ස්වීට්. සුක්‍රලෝස් සීනි වගේ 500 600 ගුණයක් රසයක් එන අධික සීනි රසයක් එන ස්වීට්නර්ස් තමයි මේකට පාවිච්චි කරන්නේ. ඊට අමතරව ඇඩඩ් ෂුගර්ස් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් තීරණය ඔයාලගේ. මේ වගේ දේවල් පාවිච්චි කිරීම එච්චරම සුදුසු නෑ. මොඩරේෂන්ස් ඕකේ. නමුත් දීර්ඝකාලීනව භාවිතය එච්චරම රෙකමන්ඩ් කරන්නේ නෑ. හරි. ඊට පස්සේ මට අමතක වෙච්ච දෙයක් තමයි කලින්ම තමයි මේක ඇත්තරම කියන්න ඕනේ ඔයාලට. දැන් මම කිව්වානේ මේක formulated caffeinated drink කියලා. caffeinated කිව්වහම caffeine තියෙන්න එපා. caffeine කොච්චර ප්‍රමාණයක් මේ drink එකේ තියෙනවද? දැන් මේක ගන්නවා නම් මේ මිනිස්සයා ගන්න මේ alert එකට ඊට පස්සේ boost එකට energy එකට වගේ දේවල් වලට කියලා හිතලන්නේ. විශේෂයෙන්ම අර energy එක alertness ඊට පස්සේ focus එක වගේ දේවල් කියලා හිතලානේ දැන් මේක ගන්නවා නම් ගන්නෙ. මොකද එහෙම නැත්තම් සාමාන්‍ය drink එකකට යනවානේ. fruit drink එකක් හරි මොකක් හරි juice එකක් හරි එකකට යනවා. දැන් මේකට විශේෂයෙන්ම ගන්න මේ caffeinated drink caffeine අඩංගු නිසානේ. අර alertness එක focus එක අර boost එක ලබා ගන්න. හරි. ඇත්තටම මේකෙන් ඉහෙම දෙයක් වෙනවා. අපි බලමු. මේකේ තියෙන caffeine ප්‍රමාණය අපි බලමු. caffeine ප්‍රමාණය යාළුවනේ මේකේ දානවා 0.03යි 100ට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ drink එකේ විතරක් මේ මිලිලීටර් 250 එක සර්වින් එකක ඔයාට හම්බ වෙනවා මිලිග්‍රෑම් 75ක් විතර caffeine ප්‍රමාණයක්. මිලිග්‍රෑම් 75ක් විතර caffeine ප්‍රමාණයක් ඔයාලා සර්ච් කරලා බලන්න. ඔයාලට normal coffee එකක් black coffee එකක් අරගෙන බිව්වත් ඔයාලට ඒ වගේම ප්‍රමාණයක් හම්බ වෙනවා. එතකොට අපිට තීරණය කරන්න පුළුවන් ඔයාලට මොකද්ද හොඳම ඔප්ෂන් එක. මේ artificial sweeteners, preservatives, මේ acidity regulators, ඊට පස්සේ මේ artificial colors, natural identical flavors add කරපු මේකද බොන්නේ අර caffeine තියෙන මේ සමානම caffeine ප්‍රමාණයක් තියෙන ඔයාලගේ black coffee එකද බොන්නේ. සාමාන්‍ය plain coffee එකද sugars උත් නැහැ මොනවත් add කරගන්න නැතුව ගන්න coffee එකද බොන්නේ ඔයාගේ වැඩේට. ඔයාට ඕනේ alertness එක, ඒ වගේම focus එක, mentally focus එක මේ වගේ දේවල් නම් ඇත්තටම ඔයා coffee එකට යන එක පොද choice එකක්. ඒක මගේ අදහස. හරිද? ඔයාලගේ අදහස වෙනස් වෙන්න පුළුවන්. ඔයාලට තියෙන sweet tooth නම් ඒ කියන්නේ ඔයාලා පැණි රස වලට ආස නම් මේකේ තියෙන මේ කික් එකට ආස නම් මේකේ මේ තියෙන ස්ටිං ගතියට ආස නම් ඔයාලට පුළුවන් මේ වගේ ප්‍රොඩක්ට් එකකට යන්න. නමුත් මගේ personal choice එක මේක සහ coffee එක අතර coffee එකට ප්‍රධාන තැනක් මුල් තැන දෙනවා. ඒ වගේම පොඩි ළමයි මේක බීමට සුදුසුද? මම දැකලා තියෙනවා යාළුවනේ මේක මගේ අත්දැකීමෙන්ම මම දැකලා තියෙනවා. ඇත්තට මේක අරන් දෙනවා චූටි ළමයින්ට. මේකේ මේ ලේබල් එක කියවන්නේවත් නැතුව. ඒක නිසාම මේ ලේබල් එකේ කට්ටිය ගහලා තියෙනවා හැබැයි මේක බබාලා හම්බෙන්න ඉන්න අම්මලාට ගැබිනි මව්වරුන්ට සහ අවුරුදු 12ට අඩු ළමයින්ට පාවිච්චි කිරීමට සුදුසු නොවේ කියලා. ඒක නිසාම අපි බලමු ඇයි ඒක සුදුසු වෙන්නේ නැත්තේ කියලා. මේකේ අර මම කිව්ව දේවල් අවුරුදු 12කට වඩා අඩු ළමයින්ගේ විශේෂයෙන්ම මේ hyper activity එක වැඩිවීම, anxiety, sleeping issues, මේ caffeine මට්ටම නිසා, ඒ වගේම rest එක අඩු වීම. මොකද මේ sleeping issues එනවත් එක්කම ඔයාලට stress වැඩි වෙනවා. ඒ දේවල් එක්ක ගොඩ anxiety එක වැඩි වෙනවා. ඒ දේවල් එක්ක පොඩි ළමයින්ට මේක කොච්චර සුදුසුද කියන එක ඔයාලට තීරණය කරන්න පුළුවන්. ඒ වගේම මේක ගහලා තියෙනවා සුදුසු නෑ කියලා. ඒ වගේම pregnant කෙනෙකුට මොකද්ද වෙන්න පුළුවන්?
මෙතනදී බබෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක්ට ඒ බබාගේ growth එකට මේකෙන් හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම heart rate එකට බලපාන්න පුළුවන්. ඒ වගේම බබාව හම්බෙන්න කලින්ම අම්මට මේ වගේ දේවල් අධික ලෙස සීනි තියෙන, අධික ලෙස preservatives, මේ වගේ artificial දේවල් තියෙන බීම එකක් බිව්වොත් obesity මට්ටම පවා උදා වෙන්න. ඒ වගේම විශේෂයෙන්ම බබාගේ සහ අම්මගේ dental issues වලට මුහුණ දෙන්න පුළුවන් මේ වගේ මේ අධික සීනි සහිත ආහාර, අධික සීනි සහිත මේ වගේ දියර බීම වර්ග බොන එකේ. ඒ වගේම රෙස්ට් එක හරියට ලබා ගන්න නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා යාළුවනේ. ඉතින් යාළුවනේ මං හිතනවා අද රිවිව් එක මේ ඇති. ඒකට හේතුව තමයි මට පුළුවන් උපරිමේ මං හිතනවා මේ රිවිව් එකේදී මේ බෝතලේ තියෙන දේවල් ඔක්කොම ටික එක්ස්ට්‍රැක්ට් කරන්න පුළුවන් වුණා ලේබල් එකට අනුව. මේ ලේබල් එකෙන් පිටට ගිහිල්ලා තවදුරටත් ඉදිරියට ගිහිල්ලා ලැබ් එකක ටෙස්ට් කරන්න තරමට මට පහසුකම් නැහැ. නමුත් මේ ලේබල් එකේ කියලා තියෙන දේවල් විදිහට ඔයාලා තීරණය කරන්න මේ වගේ ඩ්‍රින්ක් එකක්ද කෝෆි එකක් නෝමල් කෝෆි එකක් ගෙදර හදාගන්න කෝෆි එකක්ද හොද කියලා. තීරණය ඔයාලගේ අතේ. මමත් ඒ වගේම තමයි කියන්නේ. දැන් මම ඔයාලා හිතනවා නම් මේක විසික් කරනවා කියලා මම ඒක විසික් කරන්නේ නැහැ. මේක සල්ලි දීලා ගෙනාවේ දැන් මම මේක ටිකක් බොනවා. ඒ කියන්නේ දැන් නෙමෙයි අද රැට නෙමෙයි. මම පස්සේ තියාගෙන ඉඳලා මේක බොනවා. හැබැයි මොඩරේෂන්ස්. හරිද? මම එහෙම මේ කම්ප්ලීට් නවත්තලා දාපු දෙන්නේ නෙමෙයි. ඔයාලටත් ඒ වගේ වෙන්න පුළුවන්. ඒක නිසා මයින්ඩ්ෆුල් ඉන් පැටර්න් එකට යන්න. මේ වගේ දේවල් මොඩරේෂන්ස් ආහාරයට ගන්න එදිනෙදා ජීවිතේ පාවිච්චි කරන්න එපා. මම හිතනවා ඔයාලා මගේ රිවිව් එකට කැමති ඇති කියලා. කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාගෙන යන්න. පල්ලෙහෙන් කමෙන්ට් කරන්න ඉස්සරහට අපි මොනවද රිවිව් කරන්න කියලා. ජය